වහිනවා. අපි අද මොනවද කරන්නේ? මට උඩු. Hello guys, welcome back to our channel. අද අපි මොකද කරන්නේ? කෑමක් හදන්නයි යන්නේ. අද ඇත්තටම කිව්වොත් අපි කෑමක් හදන්න යනවා. ඒ කියන්නේ මම හදන එකක් නෙමෙයි. අපි දෙන්නම හදන්න. දෙන්නම හදනවා. මම එකක් හදනවා, මෙයා එකක් හදනවා. මෙයාට තමයි අදහස තිබ්බේ. නේ? ඔයාලනේ හදන්න ඕනේ කිව්වේ. අදහස් කොහොම වේද දන්නේ අදහස මගේ. මෙයාට තමයි අදහස ආවේ කෑමක් හදමු කියලා. අද අපි දෙන්නටම නිවාඩු දවසක් ඉතින්. අපි හිතුවා ගෙදරින් තින් නිකන් ඉන්න එකේ මොනවා හරි කරලා බලන්න. එහෙනම් අපි අද මොනවද හදන්න හිතුවේ? මම ඉතින් හැමදේම හදන මගේ මේ මට ඉතින් රසට හදන්න පුළුවන් එක. මගේ චිකන් එක තමයි චිකන් කරි එක තමයි මම හදන්නේ. මෙයා අමුතු එකක් අද හදනවා කිව්ව මොකද්ද දන්නේ නැහැ. මේ අපි බලමු ඉතින් මෙයා මොනවද හදන්නේ කියලා. එහෙනම් අපේ වීඩියෝ එකත් එක්ක ඉන්න බලමු ඉස්සරහට මොකද කරන්න කියලා. Let's go. පියාවක් කීල්ස් එකට. මොකටද කීල්ස් ආවේ? මොකක් කරන්නද? අයිස් හදන්න. ඔයාට දුර යන්න ඕනේ කියන්නේ. මට යන්න ඕනේ කියන්නේ මේ පස්සේ වෙන එකක් නෙමෙයි. මම ඕනේ කෑම කොහමද හදලා දෙන්නේ? මමද හදන්නේ ඔයාද හදන්නේ? ඔයා හදන්නේ. මම තමයි වීඩියෝ කරන්නේ. නෑනේ ඒක අනිත් පැත්තනේ. වහිනවා. අය කවුද බලන්න මේ ඉන්නේ? අපි අද මොනවද කරන්නේ? නැලුණු ඕනේ වාට. ඇයි? Okay baby. මේ උස දෙකක් දාලා Beta. බඩු ගණන්ද? බඩු ගණන්. ඒවට කියන අර කූරු කියලා. ස්ටික්ස්. Sticks. තේන්නේ කොයි වෙලාවෙද ඒක ගන්නවා. කමන්නේ ඔයා චොකලට් මිල ගත්තනේ. 1 hour later. මොනවද කරන්නේ? ඈ? මොකද්ද කරන්නේ? මට ලැජ්ජාවක් කරන්නේ. ඒක රහයි වෙනද රොඩ රසට දැනනවා කන්නේ නැතුව වැඩ කියලා ගන්න නිසා වෙනදී. දැන් ඔය ඉනිකු ගිනාවේ මොකටද? ඉස්සෙල්ලා මම මේ කාලින්ද මට මේක කනවා. මේ මගේ බඩ පිටිලා තිබ්බා මේ රස. නෑ එහෙම රස බලන් දෙන්නේ රසයි. ඒක කන්නේ තුන එහෙම කෑමයකට වෙනම ඩෙඩ් කරනවා කියනවා වෙනම මොකක් මට. ඒ තමයි එක ළඟින් තියාගෙන ඉන්න කන. ඔන්නට ඊට විශ්කරන්න හොඳනේ. 5 minutes later. මේ මොනවද? green peas. ඒක අලුත් රයිස් එකක් හදන්නේ. බත් එක හදාගත්තද? බත් එක හදාගත්ත කියන්නේ බත් එක හදව ගත්තා. කාට කියලා? යාළුවෙක් කෙනෙක් බත් එක හදලා දුන්නා. එහෙමද? මට බත් හදන්න බෑ. මට බත් හදන්න පුළුවන්. රයිස් එකට බත් එක ගහද්දි චුට්ටක් හිත ගැස්සෙනවා මේ අවුලේ. ඔව්. හරි. මාව ෂුවර් නැති නිසා මම වෙන කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන හැදුවා. හරිද? දැන් මොනවද මෙතන තියෙන්නේ? මොනවද දාන්නේ? ඒක දානවා. ඊරිංගු green peas දානවා. මාළු මිරිස් දෙකක් නේ එකයි දාන්නේ. අපි පොඩ්ඩයි හදන්නේ. ලුණු කොළ දානවා. මේ උන් නයි මිරිස් දානවා. නයි මිරිස් දානවා. නයි මිරිසුයි. කැරට් අර දෙක වැඩි. ඒ කාලේයි දාන්නේ අපි ලොකු වලේ ගමු. සුදු ලුණු ටිකක් වැඩි කරලා දාමු. සුදු ලුණු දැම්මම රහයි. රයිස් වලට සාමාන්‍ය ලුණු දාන්නේ නැහැ. මට නිකන් දාන්න හිතුණොත් දාන්න කියලා ගත්තා. හරි. ඊනම් හදමු. ඉතින් ඔය හදන්න. ඉතින්ද මම බලන් ඉන්න. මම බලන්න. නෑ ඔයා මට දැන් උදව් කරන්න ඕනේ සුදු. මම මොනවද කරන්න ඕන සුදු? අපි ඉස්සෙල්ට අපහාම. අපිට දැන් මෙතනින් බලමු. හා. ඉතින් නම් වැඩි අපි ගොඩක් හදන්නේ නෑනේ. මේ ආකාරයට කපා ගන්න. කපා ගන්න. ඉන්පසුව මේ ආකාරයෙන් මේ කැමති ආකාරයකට කපා ගන්න. මේක කොහොමද දන්නේ මම මේක. කොහොම නිකන් ගන්න බෑනේ සම්බන්ධ කිව්වනේ. මේක කම්බලද මන්ද? ඒ ඊට පස්සේ නෑ. මේ රස නැත්තම් මට එපා. නෑ රසයි.
ඉතින් ඒක මේ මොනවද? green peas. green peas මොකටයි? rice හදන්නට අය. ඕක දැන් තැම්බෙන්න තියන්න. මෙහෙම කරලා ඊට පස්සේ කෝ ගින්නරයි. දැන් අපි මේක මේ විදිහට බලන්නේ. මේක නරත් වෙයිනේ. ඔව්. ඕක රත් වෙන්න තියමු අපි අපේ පාඩු ඉමු එතන. එතකන් වීඩියෝ ගන්න. ඉතින් ඇයි? සුදු මේ දෙකෙන් පිහිය මොකද්ද හොඳ? ඔයාට හුරු පිහිය ඔය මොකක්ද? අම්මගේ මේක හොඳයි කියලා. අර අනිත් පිහිය හොඳ. ඔව්. තව පොඩ්ඩක් කැපිලා. චුට්ටක් නම් මෙන්න මේක. ඔයක හොදලා ගන්න. මියා දැන් ටික ටික මගෙන් වැඩ ගන්නවා. මට කිය වැඩ ටික කරන්න ඔක්කොම. අපි ඉස්සර මේ ටික සෝදමුනේ. ඔයාට එපාවෙන් දැන් ඔයාට මට බඩු හොයලා දෙන්න ගියාම මාවට බඩු හොයලා දෙන්න බෑ සුදු. බොකුඩු එකක් ඕනේ මේ ටික සෝදලා දාන්න. මොකද කරන්නේ? මෙන්න මේ මගුල අටවන. අනේ අටවල අටවල තියෙනවා ඉතින්. මොකක් කරේ වෙන්නේ? මොනව වෙන්නද? ඔයා මේක අල්ලගෙන ඉන්න මං උයනකන්. එතකොට ලේසි ඔයාට. අතරින් දෙනවා. ඔක අල්ලන්නේ. තිදෙන්නේ යන්නේ. මේක මගේ. මෙහෙතෙන්ද. Hi guys. Hi guys. මම මේ වැඩ ඒක කරන්නේ. මේ කියන්න බැරි කෙනෙක්. මේ බලන්න මට පුතේ ගන්න වෙනවා. මියා තමයි රණි ගන්නද? මට පුතේ ගන්න වෙනවා. මල්සර බෙල් මෙහිලා මහු මොවිස් ඉන්ටර්නේෂන් ලං වෙනව නෙමෙයි කොඳුරනවා. අයියෝ මගේ කාලේ හරවන්නේ මේ මගේ සින්දු. හා. ඔය අයියෝ රස කර කර අහන්න. හා. ඒකනේ මේ සුදු එතෙන්ට එන වචනය. ඒ ওই විදිහට මේ සුදු කියන්නේ. එහෙම කියන්න බෑ. ඒක මම දන්නේ නැත් තියාගන්න මට බැරි වෙනවනේ සුදු. ඒකට කැපුනේ. චිකි. ඔයා හැබැයි ඔන්න මගේ කෑම එක කාලා ඊට පස්සේ අර වශී වෙලා හැමතිස්සෙම මට කෑම මේක හදලා දෙන්න කියලා වද දෙන්න එපා සුදු. ඒක තමයි සුදු ඉස්සරහට කරන්නේ. ඔයා මට රසට කෑම හදලා දෙනවා කිව්වනේ. නේ? ඔයා ආසයි කෝනේ කෑම උයන්නේ. හදන කෑම එක ඕන කෙනෙක්ට රසයි. මං එහෙම කියන්නේ. රසයි කියන්න ඕනේ. අන්න එතනයි ප්‍රශ්නේ. ඔව් එහෙම නැතු මේ මගේ මේ කෑම විශේෂ රහක් නෑ. ඔව්. කන්න. නෑ රසයි. ඔව් කන්න පුළුවන්. කන්න පුළුවන්. කන්න පුළුවන් තත්ත්වෙ තියෙනවා. ඒකද? ඔව්. චුට්ටක් ලුණු වැඩි වුණා කියලා එහෙම නෑ. ඒක වෙනසක්. මොන දුදු දැන් නෑ දෙක. ලුණු පොඩියට කැපුවේ නෑ ඉතින්. දෙවිලයි. නේ දෙවිලනේ. හොඳට උයල පුරුදුයි මේ මේක පුරුදු වෙන්න කරන්නේ. මොකද කෑවා. ඔයා අල්ල තමයි මගේ මුණ මෙච්චර තඩි වෙන්නේ. ඉතින් මම මොනව කරන්නද ඒකට? ලඩල. ඔයාට සතුටක් තියෙන්නේ. හරි. ඔකට දෙන්නත් තෝදු. කො මේකත් බලන්න. යට පිනෝලේ යට පිනෝලේ. මේකත් බලන්න. ලොන්න තෝදු. ටයි. ටයි. කස්තුරි සො. අනේක මැදින් කැපෙන්න ඕනේ ඒක හරියට අන්න. ආයි. පොඩ්ඩක්වත් මේ ළමයට සැර කන්න බෑ. තාර කන්න පුළුවන්. පුළුවන්? 9 මිනිස් කපලා කටේ ගෑවනේ. 9 මිනිස් ගෑවනේ මේ දුමන් 9 මිනිස් කපපුවා තියෙනවා.
වැල්ලුවා. පොඩ්ඩක් කැවුවා කටට. කටට කැවුවෙන් කෝන් මොනවාද ඉරිඟු පොඩ්ඩක් කටට දැම්මා. ඒක සැර වෙලා නටන. ඉතර කටන්න යන්නේ. මම හිතන්නේ ආජි අන්න කට්ට වැටුණානේ. නෑ සුදු වෙනද මම ලස්සනට දානවා අංග චුට්ටක්. මම දන්නවා කැන්න කල්ලු නිසා. ඔයාගේ තමයි වැරද්ද සුදු. මොකද්ද කරේ ඉතින්? මම පිටරේ ගානට කඩද්දි ඔය කැන්න කැල්ලුවේ. එතකොට පිටරේට දුක නිදුණා. පිටර ලස්සන දෙන්නේ බෑ. මේ ටිකක් දාමුනේ. ඒ ටික දාන්න පානි. ඒ ටික ඕනේ දැම්මා. ඒක පිටරයක් ඇදිද? ඇති. ලෝබයි. ලෝබයෙක් මට හම්බෙලා තියෙන්නේ. ලෝබයෙක්. දෙකයි දැන්. දෙකයි. නෑ දෙකයිනේ තියෙන්නේ. නෑ එකක් ඇති මම නැත්තම් වාගෙන නැහැ මම දානවා. එකක් ඇති. දැන් කෑමලු. හදන්න ඕන දේවල් ඈස්ති කරලා තියෙන්නේ. ඔව්. කැරට් තියෙනවා. ඉතින් ගව්වක් කරේ නෑ. ඇයි මං සුද්ධ කරලා දුන්නේ කැරට් එක? කැරට් තියෙනවා. ලුණු තියෙනවා. මං හරි ගාසේ පිටරේ මෙහෙම විනාශ කරලා. ඒක විනාශම් වෙලා ගියා. ඔබ ගෑරුප්පුව ගින්නේ කරන්නේ? ඔය තාන්නේ ගෑරුප්පුව කියලා. ඔන්න මේ ගෑරුප්පුව කොයි පේන්නද සුදු? මේ ගෑරුප්පුව. One eternity later. හලෝ! මෙයා දැන් මේ කෑම හදන ගමන් ඉන්නේ. මං ඉතින් එයාට උදව් කරනවා. බොරු තානි කර බොරුව මම තනියම හැදුවේ ඔක්කොම. කැරට් කලේ පොඩ්ඩක් සුද්ධ කරලා දුන්නා. පොඩි මහන්සිය ඉතින් මට කැරට් කලේ සුද්ධ කරලා. කැරට් වලේ මං සුද්ධ කරලා දුන්නානේ හොඳට. එච්චරයි සුදු ඒකත් සේදුවේ මම සුද්ධ කරා විතරයි. ඒ සෝදල දුන්නේ මමනේ. ආවසොල්බේ මම ආයේ සේදුවේ ඉක්මනට. එකමස. දැන් මෙයා ඔක්කොම ටික කපාගෙන ඉවරයි. මම පෙන්නන්නද මොනවද කියලා? මේකට චිකන් ඇඩ් කරන්න ඕනේ. චිකන් එක මන්නේ හදන්නේ. හදන්න නෙමෙයි සුදු. මෙතන කෑලි දෙක තුනක් තම්බල මේකට තියන්න ඕනේ ලස්සනට චිකන් කපලා කට්. ආයෙ නම් හොදලා දෙන්න චිකන් එක. මම කෑල්ල සෝද ගන්න. ඔයා මේ බිම් දාන්න ත්‍රික විතරනේ මෙයා චිකන් ටික ගත්තම හොදනම 100 පාරක් විතර. මම තුන හතර පාරක් දාන්න. රසයිනේ. මෙච්චර සෝදන්න ඕනේ නැහැ චිකන්. ඔයා චිකන් හතර පාරක් මම පෙන්නන්න මෙයා චිකන් කී පාරක් සෝදනවා කියලා. හතර පහ පාරක් නෙමෙයි 100 පාරක් විතර සෝදනවා. චිකන් හොදන්න. මට එපා නේ චිකන් සෝදනවා ළඟලා ඉන්න විතර. බයි. මෙන්න තියෙනවා කැරට් ලුණු මොන ලුණුද? අපේ ලුණු මෙතන ලුණු කොළ තියෙනවා මේ මොකද තමයි කටේ ගිහ කැරට් නයි මේ තායිදන් සුදු ලුණු මෙතන තියෙනවා එක් තියෙනවා මෙතන කොන් කැල්ල කරේ කොහොමද අපයි ඔය මිරිසල් වෙන්නේ නේ මිරිතල් වෙන්නේ. හා දැන් මොනවද චිකන් දෝනේ? හා චිකන් කෑලි දෙකක් තිබ්බ මෙතන ආල් පොඩ්ඩක් තම්බලා දාන්න. හා දෙන්නම් ඉතින්. අර මගේ ලයිට් එක ගණන් ගන්න එපා මේකේ අපේ කුස්සියේ එළිය නැහැ. ඉතින් මම ලයිට් එක දාගත්ත මෙතෙන්ට. ඒකෙන් තමයි ලස්සනට මේ එළිය තියෙන්නේ. ට්‍රයිපොඩ් එක තියෙනවා ඕන වුණොත් හදිස්සියකට ගන්න. ඉන්සා ගණන් ගන්න එපා. ඔයගලන්ට වීඩියෝ එකේදී පෙනේ මේ මගේ මෙන්න මේ මගුල. ඉන්සා ගණන් ගන්න එපා. ඕකේ. එහෙනම් මම චිකන් අරන් දෙන්න. ඔයා මොනවද කන්නේ? ඔයා ඒකෙන් කනවා. මම පැත්තක තියෙන ඒවා අරගෙන මම මේ කන්න. කැල්ලක් දෙන්න. එකයිනේ. අනේ. කොටින් කොන්න. ඔය ඇති. ගායිස් මම ඔයගලන්ට පේනවද? Yeah, boy. මේ තින් චිකන් ගෙඩිය. ඔව් දැන් මේ ගල් වෙලා තියෙන්නේ. One eternity later. මෙයා මොකද කරන්නේ? මම මේ සුද්ධ කරනවානේ. මොනවද සුදු කරන්නේ? චිකන්. ඔයාට ඉතින් ඒව කරන්න බෑනේ. මම කරන්න ගියේ. ඇයි මට බැරි? කරලා තින්නේ මට කරන්න. නෑනේ සුදු රයිස් එක හදන්නේ මම. හරිද? චිකන් එක හදන්නේ කවුද? කවුද චිකන් එක හදනවා කිව්වේ? කවුද හදනවා කිව්වේ? ඒතර කවුද චිකන් එක සෝදන්න ඕනේ? ඉතින් හදන එක්කෙනා වෙනත්. ඇත්තද? එහෙනම් ඔයා මට ඔක්කොම ටික කපලා දෙන්න තිබ්බ මම තෙලට දාලා ගන්න ඕනේ සුදු එහෙනම්. හරි ඉතින් මම උත්තර කියන්න ඕනේ මං හදන්න. මොකද තරහගෙන?
ටික දැම්ම කහදාමුකට සරමෙක් සැරමැකේ නෙමෙයි විස බීජ නැති වෙන්න. විස බීජ උළු හාල් චුට්ටක එයා මේ හංගගෙන තමයි අර දුරු 3-5 දාන්නේ ඇස් වහවදී කියලා වෙන්නේ නැති. නෑ යාගේ රෙසිපිය පිට යන නිසාද? දැන් සුරත අරගෙන සුරත ඔයාලට මේක අප්පිරිය වෙයිද දන්නේ හැබැයි මම අතින් තමයි මේ මෙරිනේට් කරන්නේ. කමන්නේ නැහැ මගේ අත පිරිසුදු යොන්ද මේ මුකුත් නැහැ. මේ විදිහට අඩේ සීමල දාන්න පිටින් සීමල. අනේ මම මේක ලස්සනට අරන් මේකට සෝයා සෝස් නැහැ පොඩ්ඩක් ඉන්න. සෝයා සෝස් ටිකක් දාන්න ඕන. මොකදද? සෝයා සෝස් චුට්ටක්. සීඹල ඕනේ කි. සීඹල ෆ්‍රිජ් එකේ නේ මම දන්නේ තියෙන කොහෙද? සීඹල. මට උඩු. පොඩ්ඩෙන් වෙයි. මේකේ මට සීඹල කෑල්ලක් ගලවද? මගේ අතේ මේ. කැරි ගොඩක් ඕන. එක කෑ ඉතින් දාලා නිකන්. එක කෑල්ලයි කීයක් වල? 3-4ක් දෙන්න. අනේ තදට. පොඩි 3-4ක් උන් පහනේ ඕන් මාවලන්. හයම් ගාන්ට දෙන්න. මොකද? අනේ ඉන්න ගොඩක් ඕනේ. මම පක්කයි දාමු ගියේ පක්කයි දාන්නේ. මන්ද චිකන් කන්නේ නැතුව කන්නෙම නැතුව ඔයාට මෙහෙම චිකන් ටික මේ සුද්දක මේ මොකද කියන්නේ මේකට? චිකන් ටික මෙහෙම ගලව ගන්න පුළුවන්ද ඔයාලට? දැන් කන්න හිතෙනවනේ. මට කන්න හිතෙනවා. මම මේ අදමද කොහෙද මේ කන්න දෙන්නේ? හැබැයි මම කන්න දෙන්නේ නැහැ. මොකද මම චිකන් පොඩ්ඩයි ගත්තේ. මෙන්න මේ මෙයාගේ බත් එකට කඩලා දානවා චිකන් මෙයා. කො බලන්න ඔය මූණ. ඔය මූණද? ඔය රූබන් මගේ. ඒක කපලා දාන්න. බෑ. ඒව කපන්නේ. මේක හොලන්න වෙයිනේ. Five minutes later. එහෙමද? සූදුලුණු දානවා. සූදුලුණු. Okay baby. Okay baby. ඊට පස්සේ ටික ටිකක් මෙහෙම මික්ස් හොඳට මික්ස් කරගන්න. හින්දර වැඩි කරලා තියෙන්නේ අඩු කරලාද වැඩි කරලාද? වැඩි කරලා මම බලන්න. දැන් තමයි වැඩි. මෙතන මොනවද දැන් තියෙන්නේ? එතන තියෙනවා chicken fry කරපුවා. garlic තියෙනවා. onion නැහැ. onion නැහැ සුදු onion අතන තාම. ginger inguru and chicken. ඒක තමයි fry කරපු chicken. Okay baby ඉතින් බහල් ගොඩක්. ඊට පස්සේ බේක් දැන් ඔය ටික පොඩ්ඩක් අපි ටිකක් ඉඳලා දාමු. මේක ඔව් පොඩ්ඩක් fry වෙන්න දෙන්න. fry වෙන්න දෙන්නද? fried fry දැන් ඔක මට කන්න පුළුවන් විදිහට හදන්න. ඒකට කන්න බෑ. කන්න පුළුවන්. රසට හදනවා. ඔයා වශී වෙන විදිහට මම මේක හදන්නේ ආයේ. බලමුකෝ. මං බොරුවට හරි වශී වෙන්නම්කෝ. බොරුවට? අර කට්ටක් දාලා මොකද? කට්ටක් නේ අර කළු බඩ කට්ට චිකන් කටු තමයි ලස්සන. මේ මිනිහට චිකන් කට්ටක් ආවද? පිට නෑ. චිකන් කෑල්ලක් කන්න. මට කන්නත් නෑ ඒක. මේ මොනවද දැම්මේ? කරපිංචා. and මේ කරපිංචා සහ මේ රාම්පි. කරපිංචා රාම්පි දාගත්තා. මේ මොනවද? කොබල. ඔයා corn rice එකක් නේ හදන්නේ. corn rice. බලන්න ඔයාගේ corn එක මින්නේ ඒ corn එක. ඒ දැන් දැම්ම කැරට්. මට තමයි මේක දාන්න. ඉතිරිලක් තිබ්බා. කමන්නේ ඔයා හදන විදිහට හදන්න. කොහොමද මම කන්නේ දෙයියෝ? ඒකයි වටින්නේ. බලන්න ඒක ලස්සනේ. ඊට පස්සේ අපි පොඩ්ඩක් green peas. දානවා. මගුල් වදියට ඉන්නේ ඒක කොහොම කරන්නකෝ. ඊට පස්සේ දැන් අර ඊට පස්සේ වැටෙන්නේ මොනවද දන්නවද? මොනවද වැටෙන්නේ? අම්මට. නයි මිලි. කොච්චි මිලි දැම්මද? ඒකෙන් තමයි මේක වැඩි වෙන්නේ.
මේ ටිකක් සැරයි. සුප්පයි. මේක දාගන්න බැරි නෑ. දාන්න පුළුවන්. ඕ බලන්න මූණ. රසයිද? මේක රස උනේ. හොඳයි රස නැත්නම් මම ජීවත් වෙන්න නෙමෙයි. හදන්න. ඊට පස්සේ මොනවද අපි දාන්නේ? මේ මොනවද? මාළු මිරිස්. මාළු මිරිස් දැම්මා. මාළු මිරිස් දාලා ඒක මික්සි මට හිතෙනවා බත් වලට මෙච්චර ප්‍රමාණය වැඩි වෙයි කියලා. ඕකේ බේබි. එහෙම වුණොත් අපි මේ මික්ස් අඩු කරලා දාමු. හොඳට මික්ස් කරගන්න ඔය විදිහට. කවුද? ආදි චෙෆ්. ආදි චෙෆ්. නෑ චෙෆ් ආදි. චෙෆ් ආදි. This is දානවා මගේ හොස්ස. මාතින් දාන්නේ හරි මා හොඳට සෝදලා තියෙන්නේ. බලන්න. මේක මික්ස් කරලා අපි ගත්තේ හාල් මොනවාද? අපි ගත්තේ බාස්මති. බාස්මති. මේක මික්ස් කරගන්න පුළුවන් බලන්න. දාන්න ඔන්න. මම කියන්නේ ඉඳලා කරන්නේ. මේක තමයි මොකක්ද කරන්නේ? ආලු වල තුලින් දාන්න ලස්සන පාරක්. සරයිද? උඩින් දාන්න. ඔය හදන විදිහට හදන්නකෝ. මොන විදිහට බිත්තරේ උඩින් දාගන්න. මම කතා බිත්තරේ උඩින් දාලා කාගේ මේ රෙසිපිය? ආදිස් කිචන්. අතට කාට ඕන විදිහට හදන්නේ? ආදිට ඕන විදිහට. එහෙනම් දැන් යන්නේ බත් එක උඩින්ද යටින්ද දාන්නේ? ඒක මට ප්‍රශ්නයක් නෑ නේ. මට තියෙන කන්න විතරයි. දාන්නේ බත් එක උඩින්. මට තියෙන කන්න විතරයි. මං කනවා. මට කන්න විතරයි තියෙන්නේ. ඔයා රස ගන්න ඕනේ. ප්‍රථම තුනත් රසයි කියන්න වෙනවා. රසයි කියන්න ඕනේ. තමයි ප්‍රශ්නේ. නෑ අවංකව. හැබැයි ලස්සනයි නේ. නෑ මම ඔයා අවංකවම කියන්න ඕනේ අත්තරින් සුදු මේක මදි. ඉතින් මං කියනවා සුදු මං දන්නවනේ. ඔයා දන්නවනේ. මේවා තිබ්බනම් හොඳයි. ඔයා දන්නවා මං කියනවා කියලා. නිවලා දෙන්න හොඳේ අතට. නිමලා. ඒ ස්වා. ඔහොම නිව්වේ නෑනේ පිඹින්න. ලුණු මදිද කියන්නේ? සරයි. රහයි හැබැයි. රසයිනේ. සෝස් චුට්ටක් දාන්න. තිත්ත වේ ගොඩක් දාන්න බරහයි හැබැයි. සෝස් මම මේ. ඇති නේ සුදු. නැති. ගම්බිස් චුට්ටක් උනන් දාන්න. ලස්සන. නෑ ලස්සන වෙන්න දාන්න. බෑ එතකොට මේක පිරිසිදු පාට නැති වෙලා ජරා පාටක් වෙනවා. ඔයාගේ ආදීස් කිචන් ඕකේ. හරි. ඒක වචනේ හොඳට මතක තියාගන්න. මේකට අපි ලුණු ටික දාන්නේ ඔලිපෝප් කරලා. එතකොට මේ සුදු වල ඔව් එතකොට තමයි ලස්සනට එන්නේ. අන්න. දෙයියනේ. මේක රස වේවා. ලෝකේ තියෙන රසම බත් එක මේක වේවා. හොස්කමක් වෙලා හරි කමන්නේ. අන්තිමට හරිද ලාස්ට්. මේ ටික දාන්න. මේක මෙහෙම කියලා. අපි මේක නිකන් දාලා ඊට පස්සේ කැතරින මික්ස් කරමු. මේ කොහොමද මේක මික්ස් කරනවද? ඔක මික්ස් කරලා තමයි ලස්සන. එහෙමද? ඔව්. ටිකක් මික්ස් කරා. ලිප ඔෆ් කර. ලිප ඔෆ් කරන්න දැන්. ලිප ඔෆ් කළා. මේ ටික මෙහෙම දානවා. ඕකේ වෙයි. ඕකේ වෙයි. දාලා මේකත් දාන්න කලින් මික්ස් කරමුද මේ? ඔය ටික මික්ස් කරලා ඉන්න. ලුණු ටික ලස්සනට. ඊට පස්සේ අපි දැන් ලුණු කොළ ටික මෙහෙම දානවනේ. ඔව්. ලිප ඔෆ් කරලා දැන් මේක උඩේ කොළ පාට ලස්සනට තියෙනවා. ඔව්. හරිද? ඇයි මොකෝ? කිරිරතනේ මට අවුල් ඒ නිසා. මෙයා මේ අලකොද්දක් හැදුවා. ඒ උනාට රස නෑ. පිටිකර දාලා පිටිකර කිරි රහයි. මට ඕනේ ඕරියල් පොල් කිරි රස. බලන්න යාගේ ෂර්ට් එකේ ලස්සන මේ මොනවා කරලාද? එතකොට කවුද කරන්නේ? මේක තියෙන්නේ මොකටද? එහෙනම් ඇයි මේක මෙහෙම වෙලා තියෙන්නේ? ඒ මගේ හැටි ඉතින්. මං අතින් තව මෙහෙම පිහිදන්න. කොහොමද පිදන්නේ? මෙහෙම පිහිදනවා. නර බලන්න ගාන්ට ඒක තියෙනවා. හරි. සමාන වෙන්නේ. දැක්කනේ. එයා කුකින් හැකියාව. වැටුණා. ගණන් ගන්න එපා. අස ගන්න අතේ හුරුව තියෙනවා. ඉඟුරු සුදු ලුණු ඊට පස්සේ එන්න මේ මගුල්. නයි මිරිස්. ඒකට නයි මිරිස් නෙමෙයි උඩ කියන වෙන නමක් තියෙනවා මං හිතන්නේ. බෝල කොච්චි. නෑ බෝල ඕක බෝල නෑනේ සුදු. බෝලයි.
ඒක බෝල නෑ. විතරේ වගේ. කොච්චියක් කපා ගන්න අපි මේ ආකාරයට කුරුඳු පොත්. කරුණ පොත්තක්ද? කුරුඳු පොතක් අවශ්‍යයි අම්මට. ඇයි? මම මෙරිනේට් වෙන්න දාලා තියෙන වැඩි දිහකටනේ. පැයක් එකමාරක් තිස්සේ මේක මෙරිනේට් වෙන්න දාලා දින්නේ. ඇත්ත. සුපිරියට මෙරිනේට් දාත්තේ. ඇත්ත. බලමු අපි කොච්චර රසද කියලානේ. චිකන් කියලා අපි මේකට මේ ආකාරයට හලා ගන්නවා. හෑන්ඩ් ඕවර් නෙමෙයි. දමා ගන්නවා. දබා දබන්නේ බබා. හලා ගන්න නැතුව දමා ගන්න. දැන් අපේ අම්මා මට දෙයි කපනවා. ඇත්ත. අනේ අම්මා මොනවද සියලුම? සියලුම ජලය ටික ඒ ඔබ දැක්කේ මොනවාද? පොල්දත් මගේ දත් හරි ලස්සනයි. ඒක කවුද කියන්නේ සුදු? මොමයි කියාගෙන. ඊළඟට පොඩ්ඩක් ඇතිරිය වටේ මේ පිහිට ගන්න ඕනේ. මං ආත නැහැ මේ විදිහට තියෙනවා. අපි දන්නවා. වටේ පිහිට ගන්න. හට්ටිය සෝදගත්තේ නැද්ද? හට්ටිය සේදුනේ ඒකටම හදා. අනේ අම්මේ. දැන් මේක පොඩ්ඩක් ලිප හරිම පොඩ්ඩක් මහන්සි. ඇත්ත ලිප පොඩ්ඩක් ඇරෙනකම් ලිප පොඩ්ඩක් නෙමෙයි තාච්චිය පොඩ්ඩක් ඇතිලිය මේ වෙන කෑම රස වෙන්න මොකද්ද? මොනවද ට්‍රික්ස් මොනවද? සෝදානොකත් හට්ටියක් චිකන් සෑදීම සඳහා යොදා ගන්න. ඉන්පසු ඒක ලිප උඩ තබා හොඳින් රත් කරගන්න. හොඳින් රත් කරගන්න. ජලය වාෂ්ප වෙන තුරු. ආන්නේ. ජලයත් සමග තෙල් මිශ්‍ර නොකරන්න. ජලය කිචි ගන්න. තෙල් ස්වල්පයක් දමා ගන්න. මෙන්න මෙයාගේ තෙල් ස්වල්පය බලන්න. හරිද? මෙයාට මාර තෙල් ස්වල්පයක් තියෙනවා. බලන්න. ඔය විදිහට පුදුමයි. තෙල් දමා ගන්න. ඉන්පසු මේ ආකාරයට ඇතිලිය බාන්නේ වටේ කරකවන්න. අන්න හරි. මෙහෙම කරන්න නැත්නම් රස වෙන්නේ නැහැ. මුලින්ම ඉඟුරු සුදු ලුණු දමා ගන්න ඕනේ. ඒක තමයි. අපි දාමු. මේ විදිහට. ඊපසු කෑම එක රස වෙන්න මෙන්න මෙහෙම කරන්න ඕනේ. ඊට පස්සේ හට්ටිය පුරා ගන්න ඕනේ සුදු ලුණු ටික. හට්ටිය පුරාවටම ඇත්ත මික්ස් කරන්න ඕනේ. කරකෝල අතාරි. අන්න හරි. ඊළඟට දාන්න මොනවාද? නයි ඔව් අතින් මිරිසුයි. අල්ලලා මගේ නම් ළමාගේ අතවත් අල්ලන්න එපා. 9 මිරිසුයි. normal මිරිසුයි. normal මිරිස්. ඕකේ. හොඳට කරකෝ ගන්න. ඊටු ටිකක් දාගන්න. මේ තියෙන්නේ කුඳු පොතු, කරාබු නැටි, කරපිංචා, රම්පි. මේ ටිකක් දාන්න. මේ වෙනකොට ඉතාමත් හොඳ සුවඳක් එනවා. ඇත්තටම දැනෙනවා සුවඳයි. දරාගන්න බඩගින්න වැඩි වෙනවා. 5 minutes later. අපි පොඩි අපර තැබ්බකට මූණ දෙන්න උනා නේද සුදු? ඔව් අනේ. ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙලා ඔක්කොම මේ අර ටික පොඩ්ඩක් කරත් උනා. මේ ටික නතර කරලා මග. කර වෙලා දිනේ තරම්. හැබැයි ලොකු අවුලක් නැහැ. මේක රසට අපි තමන්නේ මෙයාගේ රෙසිපියට උන සුට්ටක් කලවුනම තමයි රස වැඩි වෙන්නේ. දැන් දාගන්න ලුණු. ලුණු කොටක් දාන්න පාරකටක් දාලා දෙන්නේ. හා. මෙයා ලුණු කනම වැඩි. ලුණු ස්වාදයක් තමයි. කොසල්පේ මට පෙන්න. චුට්ටක්. චිකන් එකක් දාලා දෙන්නේ. ඔකේ. දැක්කද? හොරක් ගෙඩියා. මේ ආකාරයට චිකන් ටික දා ගන්නවා. ඊට ටික උත්තරද? අන්න හරි. මේක ඇවිල්ලා සඳ නෝස් රෙසිපි. yes yes. දැන් මේක වහලා තියන්න ඕන. වහලා තියන්න. ඕකට දැන් වතුර උනනවා. මොනවද උනන්නේ? වතුර උනනවා. උනනවා. ඒක තව රසවත් වෙයි. ඊට පස්සේ අපි රස බලමු. ඕකේ බේබි. guys මෙන්න අපේ චිකන් එක. රස පාටයිද? yes yes. සසන සසයි මම රස බැලුව සැරින් සැරේ ඇවිල්ලා. දැන් ඉතින් කන්න තමා තියෙන්නේ. කන්නයි යන්නේ. හැබැයි යන්නේ මියරන් ඉන්නවා. අපි එහෙනම් කමු. කමු. අපි කමු. එහෙනම් අපි කෑම එක බෙදාගෙන එන්න හොඳේ.
One eternity later. දැන් තමයි අපි දෙන්න මේ ලෝකෙ කරන්න ආසම දේ කරන්න යන්නේ. මොකද්ද? කන එක. බලන්න. කෝ බලන්න. බලන්න මේකේ ලස්සන පාට. ඇත්තට මේක පාට ලස්සනයි. මේ චිකන් කට්ටකුත් දැම්මම. මේ කට්ට නම් එපා මට හොඳේ. මේ කට්ටක ෆස්ට් ටයිම්. අයියෝ. සල්ලු සුදු ආයෙ නැත්තේ. හොඳයි. හරිම හොඳයි. බෙදන්න. ආල හොදි වුණාද? දාන්න. මොනවාද? චිකන්. බාඩ් මොනවද චිකන් මොනවගේ කට්ටක්ද ඕනේ? හොඳ කැල්ලක් දාන්න. මම හොඳ කට්ටක්. අර ඔය කකුල ගන්නවාට. බෑ සුදු මට හොඳට කට්ටක් ඕනේ. මෙන්න මේකයි. කකුලක් දාන්න මම කකුල ගන්න. කකුලක් ඕනේද? ඔව්. කත් ගන්න. කකුල කනවද? ඔව්. මෙයා කකුල් කන්න හරි ආසයි. Yeah, boy. දැන් මේ කෑම එක අපි කීනන්ද හදන්නේ? පැය කීයක්ද නේ? අනේ අම්මේ. ඒ කියන්නේ මෙහෙම අපිට වෙලා ගිය ඔයාලා තාත්තා එමුලා. මත්තා ඒ වැඩ ගොඩක් නිසා. ඒව නිසා තමයි. මේක තමයි අපි කෑම එක. එහෙනම් අපි මෙහෙම අපි හිතුණොත් මේකට වඩා තව කනවා බෙදාගෙන. සමහර වෙලාවට ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ නැහැ. දෙවෙනි පාර ගන්නේ නැත්නම් මේක නිවර. අර දුන් දානවා. හරි. එහෙනම් අපි කමු. යා. යන්නේ. අපි එහෙනම් කමු. දැන් කන්නයි තියෙන්නේ. ඒක ලස්සනට වෙන්නේ නැහැ අප්පා. හරි. ඔක පෙන්න ඉන්න ඕනේ දැන් කවන්නකෝ. නැතු. තල්සන. වල චිකන් කෑල්ලක් වෙනම කවන්න. ඉස්සෙල්ලා වල චිකන් කොහොමද ඉවර? රසයිද? චිකන් හොඩි. පැය කාමරේ තිබ්බා. අපිලා සරලට හරි. උත්තරම රසයි. ඔයාලා ඉතින් බලන්න. අපි එනදල කන්නේ නැහැ මේ නිසා අමුතු රහක් තියෙන අමුතුම රහක්නේ. ඔව්. ඉතින් බලන්න ඉතින් අපි කෑම හදපු විදිහ. එන ගේමක් දුන්නෝ හදන්න. ඉතින් අපි දැන් කනවා. ඔයාලට ඉතින් මොනවාරි හදාගෙන කන්න. අස. මොනවාරි කියන්නේ මේක නෑ මේක හදාගෙන හදලා කන්න මේක රසයි. මේක හදාගෙන කන්න මේක රහයි. එහෙනම් ඔයාලත් ඒක හදාගෙන කන්න. අපිත් මේක කන්නම්. අපේ channel එක subscribe කරන්න. bell icon එක click කරලා තියාගන්න. අලුත් videos එතකොට ඔයාලා ළඟටම ගන්න. එහෙනම් අපි කනවා. bye.